නෑනා මං එන්නද? එන්නක්කේ දැන්දාවේ වැඩද? ඔව් අක්කේ. ඔයත් දැන්දාවේ බබාලත් ආවද? අනේ ඔව් අප්පා. එහෙම ගෙදර ගියා. ටක් ගාලා සාරිය කරවලා දාගත්තා. ආවා. ආවෙත් නෑනේ මේ පැත්තේ ගොඩ දවසකින්. ඒකනේ නේද අපි ඒත් කතා වුණා. අලුතෙන් සාරි ගත්තද ඔයා? අනේ ඔව් 2-3ක් ගත්තා අක්කේ. අම්මෝ. මේක නම් එන ගාණක් වෙනවා ඇතිනේ. ඕක නම් 6000ක් විතරක් කොහෙන්ද ගත්තේ? ඕක නම් නෝ ලිමිට් එකෙන් මම ගත්තේ. ලස්සනයි නේ ඒක? No limit. ඊ ගොන්නන්නේ අප්පා. ටිකක් ගණන් තමයි. මට නම් ඉතින් ඕවට ගියපු කාලයක් මතක නැහැ. තාම තියෙන පරණ සාරි ටිකම ඉතින් හම්පඩ ගහනවා තමයි ඉතින්. ඕව ගන්න කොහෙන්ද අනේ අපිට සල්ලි? ඇයි යන්නේ ඔයා හොඳ ජොබ් එකක් කරන්නේ මොකද සල්ලි නැත්තේ? ඉතින් මාසෙ පඩිය ගත්තාම ඉතින් ළමයින්ගේ වැඩයි මේවා ක්ලාස් ෆීස් ටික ගෙවපුවාම ඉතින් අනේ අපිට ඇඳුමක් ගන්න ඉතුරු වෙන්නේ නැහැ නංගි. අනික ඉතින් දැන් ගන්න ඕනෙත් නැහනේ. දැන් අපිට අලුත් නෑනෙක් ඉන්නවනේ. දැන් ඉතින් ඔයා අඳින්න නැති සාරි හැම තියනවා නම් ඉතින් මට දෙන්න. අනේ මට කියලාත් එහෙම ගොඩක් නෑ අක්කේ. නෑ ජෝක් එකක් අනේ කරේ. අම්මෝ වැඩට ගිහින් ආවම අර මහන්සිනේ අක්කේ. මහන්සි තමයි අනේ ඉතින් අපිටත් මහන්සි තමයි. මොනව කරන්නද ඉතින් ජොබ් කරනකොට ඔහොම තමයි ඉතින්. අම්මෝ ඒ කාලේ මට නම් එපා වුණා ජොබ් එකෙන් අයින් වෙන්න තරම් හිතුණා. ඒ වුණාට ඉතින් පස්සේ තමයි දැන් ඒකේ වටිනාකම තේරෙන්නේ. ඔයාටත් තේරෙයි පස්සට ජොබ් එකක තියෙන වටිනාකම. බලමුකෝ එතකොට. මල්ලි නෑ? නෑ රෑ වෙයි එද්දේ. රෑ වෙනවද එනකොට? එහෙමද? මේ අනේ මේ මට මොකක් හරි සැහැල්ලු ටී-ෂර්ට් එකක් තියෙනවා නම් දෙන්නකො නංගි. මේක ඇඳගෙන හිටියට මේකේ මේ මැටීරියල් එක මේ ඇඟට අමාරුනේ සිල්කි වගේ. ඔව්. අනේ මට දෙන්නකෝ සැහැල්ලු ටී-ෂර්ට් එකක් මොන හරි තියෙනවා නම්. ඔය අක්කේ ඇඳ උඩ තියෙන මේ ක්‍රීම් කලර් එක ගන්නකෝ. මේක? ඔව් ඒක තමයි. සෝදලානේ තියෙන්නේ. මම පල්ලෙහාට යන්න හොයනවා දැන් පල්ලෙහාට. ඔව් අක්කේ මම වොෂ් එකක් දාලාම එන්නම්. වොෂ් එකක් ඉතින් පස්සේ දාලා යන්න ඕනේ. දැන් ඉතින් කොහොමද දැන් උයන්නත් එපයි නේ? යන් යන්නකෝ පල්ලෙහාට. ගත්තා මේක? හරි මං එන්නම්. අයියෝ ඔයා ඔය මල්ලිලා රෙදි කරලා හොදන්නේ. අයිය අරට හොදන්න බැයිද? අනේ ඔයත් ඉතින් මුල ඉඳලම හොරතල් කරගන්නකෝ ඈ. ඔන්න පස්සේ අපිට නම් දොස් කියන්න එපා. අර වැඩ ඇරලා ඇවිල්ලා මේ මොකක්ද කියලා ඉන්නේ ඇඳට වෙලා හානි කියලා. හැමදාම එහෙමද? මම එහෙම දැන් පල්ලෙහාට එන්න නැද්ද කියලා? ටිකකින් එන්නත් කියන්නේ. දැන් අම්මට ඔක්කොම උයලා කරලා ඔක්කොම ළඟට සපයන්නේ ආන්නේ. අනේ අම්මේ ඕක නම් තියාගන්න එපා ඈ. මුල ඉඳලම හදාගන්න වෙයි. පස්සේ ඔයාටම තමයි ඊට පස්සේ පසුතැවෙන්න වෙන්නේ. ඈ චූටි. තවසිර කොහෙන්ද ඔයි මේ ලස්සන ඇඳුම්? මං ගත්තා. හරියගෙන්? එහෙනම් අය වෙන කාගෙන්ද? ඉතින් තමයි දවසකට බඩුවනේ. මටත් දෙනවා මේකේ සායවල් දෙකක් විතර. ආපෝ තමුසෙනන් අක්කේ නෑමයි හැමදාම. නෑ තමයි ඔයි. තමුස ජොබ් එකක් කරා කියලා මම මේ ජොබ් එක කරන්නේ ඇඳුම් ගන්නමද? තමුසේ ආයෙ ගන්නවා. අර shopping කරන්න යන්නේ no limit එකෙන් සාරි ගන්නෙ. මට සාරියක් ගන්න නෑ අවුරුදු දෙකකට සැරයක්වත්. ඉන්න සාරි ගොඩක් කොයි. මම දැන් යනකොට සාරියක් දෙකක් ඉල්ලගෙන යනවා. තමුසේ ඉල්ල ගන්නවා. අනේ අම්මා බනිනවා හලෝ. අනේ අම්මට බම්බු ගහ ගන්න කියනවා. නංගි තාම නිදිද? අනේ අක්කි චුට්ටක් නින්ද ගියා. මේ අනේ අම්මටත් මහන්සි ඇතිනේ. මේ අර තාම රෙදි ටික හොදලා වණනවා. මොන හරි චුට්ටක් උයා ගන්න එනවද පල්ලෙහාට? හරි මං අක්කේ එන්නම් වොෂ් එකක් දාගෙන. එහෙම තමයි ඉතින් අනේ ඉතින් උදව් කරන්න අම්මට පවුනේ නේද? එයාට මිතින් ගහෙන්න බෑනේ. ඔයා ජොබ් එක කරනවා තමයි ඉතින් ජොබ් එක කියලා නංගි ගෑනේ පුණාම ඉතින් වැඩ කරගන්න පැයිනේ. මමත් ඔය ඔක්කොම කරගන්නේ.
අම්මට මිතින් කරන්න දෙන්න එපා. අම්මටත් ලෙඩනේ. ඒකයි. උදව් කරන්න පොඩ්ඩක් හවස වැඩ ඇරලා ආපුවාම. පාන්දරට එහෙම නැගිටලා උයා ගන්න මෙතන නේද? ඒක තමයි. අම්මා නම් පුරුද්දට නැගිටි. ඒ වුණාට අම්මට කරන්න දෙන්න එපා නංගි. ඔව්. මේ ලොකු ඒ තමුසගේ මහ ලොකු නෝනා මේ කිසි වැඩක් කරන්නේ නැහැ නේ ওই ගෙදර. අර බලනකො අම්මා රෙදි කැටිය හොදනවා උයනවා. තමුසේ කියනකො අනේ මේ මුල ඉඳලම නම් ඔය හුරතල් තියාගන්න එපා මල්ලි ඈ. බලනකො ඔය වැඩ ඇරලා ආපු ගමන් දිගේ ඇදලා ඇඳේ ඉන්නේදි. මේ අපිත් යනවා ওই ජොබ් වලට. මේ අපි හැමදේම කරගන්න අපිට ඉන්නවද මොකවත් ගෙදර මේ ඔහම සලකන්න. අනේ අපිටත් හම්බුන්නේ නැහැ නේ දෙයියනේ. මෙහෙම නැන්ද අම්මලා වාසනාවන්. මෙව්වත් ඉතින් පෙර කරපු පිං. අපිට ඔක්කොම අපි කරගන්න ඕනේ. තමසේ කියලා හදාගන්න මේ අම්මා මෙහෙකාරි නෙවෙයිනේ. අම්මා උමරන් කන්න හදන්නේ. ලෙඩ වුණාම ඊට පස්සේ අපිට තමයි කරදරේ.